ඉතින් කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode video එකක් එක්ක E8 සම්බන්ධව ගෙන මේ වීඩියෝ එකනුත් ඔයාලට වැදගත් තොරතුරු රාශියක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. ඔයාලා තාමත් KD Master Academy YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා notification all bell එකනේ click කරලා තියාගන්න. අප්ඩේට් එකක් දැම්ම සැනින් බලාගන්න. ඔයාලට පුළුවන් පොඩි අප්ඩේට්ස් දැනගන්න අපේ WhatsApp channel එකට join වෙන්න. ඒකට අදාළ link එකත් අපි පහළ description එකේ වගේම comment box එකේ පළවෙනි comment එකේ pin කරලා තියන්නම්. ඒ ඔයාලා වෙනුවෙන්. අපි එහෙනම් වැඩි කතා නැතුව බලමු එහෙනම් වීඩියෝ එකෙන් E8 visa අලුත්ම අප්ඩේට්ස් මොනවද කියන එක. මේ E8 visa අලුත්ම තොරතුරු සහ දෙවැනි කණ්ඩායම යැවීමට සූදානම් කරන්නේ මෙහෙමයි කියන මෙන්න මේ thumbnail එක යටතේ තමයි අද මේ මාතෘකාව ගැන කතා කරන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙනවා දැනට E8 visa වල සියලුම කටයුතු නීත්‍යානුකූල කරලා අවසන් කරලා තියෙන්නේ. කලින් අවිධිමත් ආකාරයට තමයි කටයුතු කරගෙන ගියේ කොරියන් E8 visa කාණ්ඩය. දැන් අමාත්‍යාංශයේ මැදිහත් වෙමින් තානාපති කාර්යාල සහ නීතිමය අමාත්‍යාංශයෙන් අනුමැතිය අරගෙන දැනට කොරියාවේ යොන්ගොල් පළාත එක්ක ගිවිසුම ගහලා යවලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා මම කලින් වීඩියෝස් අරගෙන ආවා. පළවෙනි කණ්ඩායම යවුවා කොරියන් E8 visa වලට. ඒ කණ්ඩායම යන තෙක් අපි අපේ channel එකෙන් වීඩියෝස් දාලා අපේ ඔයාලව දැනුවත් කිරීම සිද්ධ කරා. ඉතින් අලුතෙන් අපේ channel එකට join වෙන කෙනෙක් නම් ඒවා ඔයාලට ගිහින් බලන්න පුළුවන් අපේ YouTube channel එකේ playlist එකක් දාලා තියෙනවා E8 visa සම්බන්ධවම. ඉතින් ඔයාලට ගිහිල්ලා දැනුවත් වෙන්න පුළුවන් හැම දෙයක් ගැනම. ඉතින් මේ ආකාරයට මෙන්න මේ දෙවෙනි කණ්ඩායම යවනවා නම් මෙන්න මේ හියුසු සීචුන් ගිම්චුන් නැම්වෙන් යන ප්‍රාන්ත තියෙනවා කොරියාවේ. ඉතින් එන්නේ ප්‍රාන්ත වලකොට වෙනට තමයි ආයෙත් යවනවා නම් කොරියන් E8 visa හරහා යවන්නේ යොන්ගොල් පළාතට ගැනීම සිදු කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රාන්තවලට කොහොමද යවන්නේ සම්බන්ධව තමයි අපි මේ වෙනකොට දැන් කතා කරන්න යන්නේ. E8 visa අනුගමනය කරන ක්‍රමවේදය අපේ SLBFE එකට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම කියන ආයතනය විසින් තමයි E8 visa සියලුම කටයුතු කරගෙන යන්නේ. ඉතින් අපේ YouTube channel එකේ දාලා තිබුණා ගොඩක් අයට මෙන්න මේ E8 visa අවස්ථාව ගන්න කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඒ වීඩියෝස් ගිහිල්ලා ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා. මෙතනදී වැඩිදුර දේවල් කතා කරන්න නැහැ. ඔයාලට අවශ්‍ය කාරණා ටික විතරක් ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් මේ ඔයාලට E8 visa හරහා යන්න නම් ඔයාලට තියෙන සුදුසුකම් ගත්තොතින් සුදුසුකම් අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම අවුරුදු 25ත් 45ත් අතර වයස් සීමාවේ වෙන්න ඕන. ඒ වගේම ඊටමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්නත් ඕන. මෙන්න මේ තුන තමයි ප්‍රධාන වශයෙන්ම බලන්නේ. එතකොට ඊටමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයන් කියලා කියනකොට ඔයාලට පෙනීම, ඒ වගේම ඇසීම, අන්න ඒ වගේ දේවල් ගොඩක් බලනවා මෙන්න මේ E8 visa වලටත්. E9 visa කාණ්ඩය යටතේ apply කරපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට තේරෙනවා ඇති E9 visa වගේම තමයි මේකත්. ඒ කියන්නේ ඔයාලගේ ශරීර සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවතින්න ඕන. අනිත් එක තමයි ඔයාලට මෙන්න මේ කොරියන් E8 visa හරහා යනවා නම් එහෙ ගිහිල්ලා ඉන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. ඒ නිසා අපි මේ E8 visa වලට කියනවා seasonal visa එකක් කියලා. ඔයාලට මාස 5 සිට මාස 8 දක්වා තමයි E8 visa වලින් කොරියන් වල ගිහින් ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට කොරියාවට යන්න පුළුවන් වෙන අංශ දෙකයි තියෙන්නේ E8 visa වලින්. එකක් තමයි කෘෂිකර්ම අංශය, අනිත් එක දීවර ශාස්ත්‍රය. එතකොට මෙන්න මේ අංශ දෙකෙන් තමයි ඔයාලට රැකියා ලැබෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ අයදුම් කරනකොට ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මෙන්න මේ කොහොමද මේ අයදුම් පත්‍ර කරන්නේ, මේක කොහොමද සිස්ටම් එක වෙන්නේ. ඉතින් කලින් වීඩියෝස් වල දාලා තියෙනවා මේ සිස්ටම් එක වෙන්නේ කොහොමද කියලා. කෙටියෙන් කියන්නම් මේ වීඩියෝ එකනොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරී විසින් අයදුම්කරුවා ගොවියෙක් විදියට යම්කිසි සහතිකයක් ලබා දෙන්න ඕන. දීවර කෙනෙක් නම් දීවර හැඳුනුම්පත ඇතුළත් ඒ අවශ්‍ය ඩොකියුමන්ට් අවශ්‍ය වෙනවා.
ඉතින් ඔයාලා පුහුණු කටයුතු නිසි පරිදි කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙලා ඒවයින් පාස් වුණාම ඔයාලට පුළුවන් වෙනවා පුහුණුවකට යන්න. ඒ පුහුණුවෙන් පස්සේ තමයි ඔයාලට කොරියාවට යන්න chance එක ලැබෙන්නේ. එතකොට මේ යොන්වල් පළාත සමග පහුගිය දිනවල අපේ රටේ ඌව සහ මධ්‍යම පළාත්වල ග්‍රාමීය පිරිස් තමයි තෝරගෙන තිබුණේ 16 දෙනෙක්. ඒ 16 දෙනා පළමු කණ්ඩායම විදියට යවුවා. ඒවත් අපි අපේ YouTube channel එකේ නිවේදන නිකුත් කරා. ඉතින් ඔයාලට කියන්න ඕන අනික් කාරණාව තමයි මේ slfea.lk වෙබ් එක ඕපන් කිරීමෙන් තමයි ඒ අයදුම්කරුවන් ඒ වෙබ්සයිට් එකට නම් ඇතුළත් කරමින් තමයි මේ ක්‍රමය අනුගමනය වෙන්නේ. හරිද? එතකොට ඔයාලවත් අර E9 වීසා කාණ්ඩය යටතේ වගේම වෙබ් එකකට දානවා. ඔයාලා දන්නවා ඊශ්‍රායල් වලටත් වෙබ් එකක් ඕපන් වෙනවා. අන්න ඒ වගේ slfea.lk කියන වෙබ්සයිට් එකේ ඔයාලට වෙබ් එකක් ඕපන් වෙනවා. අයදුම් කරලා ඔයාලා සිලෙක්ට් වුණාට පස්සේ වෙබ් එකේ ඒ කාලය ඇතුළත ඔයාලට ඇග්‍රීමන්ට් එකක් ඒ කියපු ප්‍රාන්ත වලින් ඇවිල්ලා ඔයාලට යන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඒ වගේම ඔයාලට සම්මුඛ පරීක්ෂණ සහ නේවාසික පුහුණුවද පහුගිය දිනවල ලබා දුන්න බව මම සඳහන් කිරීම කරා. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අනිත් අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ අප්ඩේට් එක ගැන දැනගන්න. ඉතින් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් එසැනින් මේ දේවල් දැනගන්න. ඒ ඔයාලා වෙනුවෙන්ම තමයි මේ වීඩියෝස් දාන්නේ. මොකද දැනුවත් කිරීම හරියට දැනුවත් කිරීම කරන්නේ නැහැ හැමතැනම. ඉතින් අපේ විශ්වාසනීය හදවත් 10000ක් දැන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිව විශ්වාස කරන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි වැරදි තොරතුරක් කවදාවත් දෙන්නේ නැහැ. අපේ channel එකෙන් දෙන්නේ අපි හරි තොරතුරු විතරයි. හරි එහෙනම් ඔයාලට හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් අප්ඩේට්ස් අරන් එන්නම් channel එකත් එක්ක රැඳිලා ඉන්න. බොහොම ස්තුතියි.